one. New Year. අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් නිදෙන්න සුබම සුබ නවවසරක් වෙන්න කියලා ඔයගොල්ලෝ හැමෝටම ප්‍රාර්ථනා කරන ගමන් ඔයගොල්ලන්ට සුබ ආරංචියක් අරගෙන තමයි ආවේ. ඔයාලා බලන විදිහ මොකක්ද මේ සුබ ආරංචිය කියලා? ඇත්තටම කිව්වොත් මම මේ අරගෙන ආව සුබ ආරංචිය තමයි 6 වසරේ සිට 11 වසරේ ශ්‍රේණිය දක්වා සියලුම සිසුන්ට ඉතිහාසයේ විෂයද අලුත් පන්තියක් හොඳ අලුත් පන්තියක් හඳුන්වලා දෙන්න තමයි මම මේ ආවේ. ඇත්තටම කිව්වොත් මේ පන්තිය මෙහෙවන්නේ මම විසින්. එතකොට මම නමින් දිල්කි සෙව්වන්නේ. මම ඉතිහාසයේ ගොඩක් ළමයි අමාරුයි කියන විෂය සරල විෂයක් විදිහට උගන්වන්න සූදානම් වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ළමයි ඉතිහාසය කියන විෂය කිව්වහම එපාම කරපු විෂයක් විදිහටනේ හඳුන්වලා තියෙන්නේ. ඉතිහාසය කියලා කියන්නේ ඔයගොල්ලෝ හිතන තරම් අමාරු විෂයක් නෙමෙයි. ගොඩක් ළමයි කියන දෙයක් තමයි ඉතිහාසය වල ලෝකසිතියන් ලක්කසිතියන් ලකුණු කරගන්න තේරෙන්නේ නැහැ ටීචර්. ඒ වගේම තමයි MCQ කොච්චර ඉරි ගැහුවත් හැමදාම MCQ ටික වැරදෙනවා. ඒ විතරක් නෙවෙයි රචනා ප්‍රශ්නකට නිවැරදි උත්තර ලියා ගන්න තේරෙන්නේ නැහැ කියලා ගොඩක් ළමයි කියනවා. එතකොට කෙටි ප්‍රශ්න වලට රූප සටහන් ආශ්‍රිත ප්‍රශ්න වලට මේගොල්ලන්ට හරියට උත්තර ලියා ගන්න බෑ. නමුත් මේ අමාරු කරුණු ඊටාම සරලව ඔයගොල්ලන්ට කියලා දෙනවා අපේ පන්තියට ජොයින් වුණාම. මම ගොඩක් සරල කරුණු ඉතාම පහසුවෙන් මතක තියාගන්න ක්‍රම ඔස්සේ ඔයගොල්ලන්ගේ ඉතිහාසයේ විෂයට ඒ සාමාර්ථයක් ලබා ගන්න පහසුවෙන් මඟ කියලා දෙනවා. ඒ විතරක් නෙමෙයි අවුරුද්දක් පුරාවට අවුරුද්දක් පුරාවටම මම 3 පාරක් 4 පාරක් නැවත වරක් කරනවා. ඒ විතරක් නෙමෙයි පාස් පේපර්ස්, මොඩල් පේපර්ස්, මම හදන පේපර්ස් මෙන්න මේ විදිහට පේපර්ස් වර්ග ඔයගොල්ලන්ට මම කරවනවා. මගේ විශේෂත්වය තමයි පළවෙනි වාරයට මේ පාඩම් කොටස, දෙවෙනි වාරයට මේ පාඩම් කොටස, තුන්වෙනි වාරයට මේ පාඩම් කොටස කියලා කාණ්ඩවලට වෙන් කරලා මම උගන්වන්නේ නැහැ. මම ඇත්තටම කිව්වොත් මම කරන්නේ මගේ පාඩම් මාලාවම දිනපතා කරගෙන යන පරිදි කරගෙන යනවා. ඊට පස්සේ ළමයින්ට කියලා පාස් පේපර්ස් කරනවා. මොඩල් පේපර්ස් කරනවා. සිතියම් ලකුණු කරනවා. නැවත වරක් ආයේ පාඩම් ටික කරලා විභාගෙට යන්න කලින් එකම පාඩම ඕනිනම් දරුවෙකුට 3 පාරකට 4 පාරකට වඩා මම විසින් කරනවා. ඒ විතරක් නෙමෙයි ළමයින්ට ඒ පාඩම කටපාඩම් වෙන තරමටම මම උගන්වනවා. නියම කරුණ සරල විදිහට ළමයින්ගේ මනසට වදින විදිහට මම මගේ මංගාවට සම්බන්ධ වෙලා ඉන්න සියලුම ළමයින්ට උගන්වනවා. එහෙනම් මම ආරාධනා කරනවා මගේ පන්තියට සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ දරුවන්ගේ ඒ සිහිනයක් නොව යථාර්ථයක් කරගන්න මං සමග සම්බන්ධ වෙන්න කියලා. ඒ විතරක් නෙමෙයි දැනට සම්බන්ධ වෙලා ඉන්න සිසුන් පවසන විදිහට ඒගොල්ලෝ කලින් ගොඩාක් ඉතිහාසය වලට ක්ලාස් ගිහින් තියෙනවා. නමුත් මේ ක්ලාස් ගියාට ඒගොල්ලන්ගේ ලකුණු අඩුයි. ඔච්චර පාඩම් කරත් ඒගොල්ලන්ට මතක හිටින්නේ නැහැ. නමුත් මාත් එක්ක සම්බන්ධ වෙලා බලන්න මම හරිම විනෝදයෙන් ළමයින්ට ඔන්ලයින් ක්ලාස් එකක ඉන්නවා කියලා නොදැනින්න ෆිසිකල් ක්ලාස් එකක ඉන්නවා වගේ දැනෙන්න මම හිතට වදින්න උගන්වනවා. ඒක නිසා ඔයගොල්ලෝ ජොයින් වෙලා බලන්න අපේ පන්තියට. එතකොට ඔයගොල්ලන්ට වෙනස වටහා ගන්න පුළුවන්. ඉතිහාසයේ ලකුණු 20 ගණන් 30 ගණන් ගත්ත ළමයා ලකුණු 80 90 දක්වා ලකුණු වර්ධනය කරගන්න මම උගන්වන විතරක් නෙමෙයි ඒ සිහිනයක් නොව යථාර්ථයක් දක්වා ළඟා කරගන්න මගේ පන්තියට සම්බන්ධ වෙලා බලන්න කියලා මම ආදරණීය දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. අයිබෝවන්